මේ දවස්වල අවුව කොච්චර සැරයිද කියලා පොඩ්ඩක් බලන්න. කොච්චර දඩේ දානවද? ඒ විතරක් නෙවෙයි කොච්චර වතුර තිබහ යනවද? ඒ විතරක් නෙවෙයිනේ. AC එකේ හිටියත් ෆෑන් එකක හිටියත් ස්කින් එක කොයි තරම් ඉක්මනට ඩ්‍රයි වෙනවද? මේ ඔක්කොම ගැටලු වලට හේතුව තමයි මේ අධික අවරශ්මිය. ඉතින් මේකත් එක්ක අපේ සමත් බලන්නකෝ. අපි වතුර බොන්නේ තිබහට මේ සමටත් ඕනේ තෙතමනයක්. මල් පැලයක් වේලනවා වගේ තමයි. එයා වේලනකොට යට වතුර දානවා වගේ තමයි. තෙතමනේ ඕනේ. ඒ නිසා ඔබේ සම්මට හොඳ තෙතමනයක් ලබා දෙන්න අපි කල්පනා කරා මේ දවස්වල වඩා වැදගත් වූ කතා භාගයක් මට විශ්වාසයි. ඒ නිසා රැඳිලා ඉන්න අපිත් එක්ක මේ කතා කරන්නේ ඔයාට හොඳ තෙතමනයක්, හොඳ පෝෂණයක් ඔයාට ලබා දෙන Golden Touch පවුලේ තවත් සමාජිකයෙක් ගැනයි මේ කතා බහ. වියලි සමක් ඉක්මනින් වයසට යනවා. ඒ බලන්නකෝ ඉරිතලා ගිය පොළවකට වතුර ටිකක් දැම්මහම තියෙන වෙනස කොහොමද කියලා. දැන් මේ සමයේ තෙතමනේ රඳවා ගන්න මොනවාද අපි කරන්න ඕනේ? මේ ගැන කතා කරන්න මම සූදානම් වෙනවා. මගේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ජීවන ජාතිලක මහත්මිය මාත් එක්ක ඉන්න. අයිබෝන ඔබතුමියට. අයිබෝන. මට කියන්නකෝ අපේ සම මේ අවරශ්මියෙන් මේ තියෙන දහඩියත් එක්ක මේ තියෙන දේවලුත් එක්ක බොඩි ලෝෂන් එකක අවශ්‍යතාවය මට නම් දැන් වැඩියෙන්ම දැනෙනවා කියලා මට හිතෙනවා. මං හරිද? ඔව් මොකද ගොඩක් වෙලාවට අපි වතුර බොනවත් අඩුයි. ඒ වගේම තමයි මේ දවස්වල තියෙන රස්නෙත් එක මේ දවස්වල නෙමෙයි ඈන් කොහොමදත් අපේ වගේ රටක ඉන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම රස්නේ තියෙනවා සහ හැම ගොඩක් වෙලාවට වේලෙන්න බලනවා. මේ ඉතින් අනිවාර්යයෙන්ම හැම වේලෙනකොට අපිට බාහිරින් ඇතුළතින් ප්‍රතිකාර කරනවා වගේම බාහිරිනුත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කරන්නම ඕනේ. හැමත තෙතමනයක් දෙන්නම ඕනේ. හොඳ මොයිස්චරයිසර් එකක් දෙන්නම ඕනේ. එහෙම නැත්නම් ගොඩක් අයගේ හැමේ අර අපි කියන්නේ ලියන්න පුළුවන් සමහරවිට ඉරි අඳින්න පුළුවන් හැමේ. ඉතින් එහෙම වෙන්නේ අර හැමේ තියෙන තෙතමනේ ගොඩාක් වෙලාවට ඉවත් වෙලා ගියාම තමයි හැමේ ඒ වගේ ගොඩක් වේලි තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳ බොඩි ලෝෂන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මේක දෙගොල්ලන්ටම පොදි කාන්තාව සහ පුරුෂ දෙගොල්ලන්ටම පොදු දෙයක්. අපේ මේ නිෂ්පාදන ගත්තොත් දැන් ඇත්තටම බොඩි ලෝෂන් වර්ග 4ක් තියෙනවා. ගොඩාක් හොඳයි. ඒ කියන්නේ අපි හිතමු ගොඩාක් වේලි සමක් තියෙන කෙනෙක්. එහෙම කෙනෙකුට කොකෝ බටර් ලෝෂන් එක ගොඩාක් හොඳයි. ගොඩාක් අපි කියන්නේ අර ලියන්න පුළුවන් හැමේ සමහර අයට. ඉතින් එහෙම කොරල හැමක් අපි කියලා කියන්නේ. එහෙම කෙනෙකුට හැමේ ලියන්න පුළුවන් කෙනෙකුට මේ බොඩි බටර් ක්‍රීම් එක ලෝෂන් එක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඇවකාඩෝ බොඩි ලෝෂන් එක තියෙනවා. ඒකත් ගොඩාක් හොඳයි. හරිම සුවඳයි. මම මේ ක්‍රීම් වලින් ගොඩාක් කැමති එක මොකක්ද කියලා හවොත් කොයි බොඩි ලෝෂන් එකද කියලා හවොත් ඈන් මම කියන්නේ ඇවකාඩෝ ලෝෂන් එක කියලා. මොකද හරිම සුවඳයි. නිෂ්පාදන සියල්ලක්ම හරිම ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න ආසයි තැන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඈන් ප්‍රතිඵල තමයි වැදගත්ම දේ. සුවඳ විතරක් නෙමෙයි. අපි සාමාන්‍ය බොඩි ලෝෂන් එක හුඟක් වෙලාවට අපි මේ නිෂ්පාදන ගත්තොත් ඈන් උදේ කාලේ ගන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී කාලේ පාවිච්චි කරන්න පුළුවන්. කළු වෙන්නේ නැහැ. ඒ ගැන කිසිම බයක් ඇති කරගන්න එපා. රාත්‍රී කාලේට පාවිච්චි කරනකොට අර අපි ආසය දවස ඒ මුළු රාත්‍රිය පුරාවටම ඇඟේ හොඳ සුවඳක් තියෙනවා නේද? ඉතින් ඒ තත්ත්වය මේ හැම නිෂ්පාදනයකම අඩංගු කරලා තියෙනවා. අපේ ආමන්ඩ් බොඩි ලෝෂන් එක තියෙනවා. ඒ වගේම තමයි පපාය බොඩි ලෝෂන් එක, කැරටන් පපාය, ඒ වගේම ඇවකාඩෝ, කොකෝ බටර් මේ නිෂ්පාදන වලින් ඔයගලන්ට හරියටම හරියට නිෂ්පාදනය තෝරගන්න පුළුවන්. හුඟක් වේලි හැමක් තියෙන කෙනෙකුට තමයි මම කිව්වේ කොකෝ බටර් එක හොඳයි කියලා. සාමාන්‍ය හැමක් ඒ වගේම තමයි ගොඩක් ඔයිල් ස්කින් එකක් වගේ තියෙන කෙනෙකුට අපේ ඇවකාඩෝ ඒ වගේම තමයි පපාය ලෝෂන් එක ගොඩාක් හොඳයි. මේ නිෂ්පාදන වලින් හැමේ තියෙන අර ගොඩාක් වේලි ස්වභාවය නැති කරලා හරිම ලස්සන අපි කියන්නේ ගොඩක් වෙලාවට දෑත් දෙපා තමයි හැමෝම ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන මූණ ගැන විතරයි. හැබැයි මං කියන්නේ මූණ විතරක් නෙමෙයි දෑත් දෙපා ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඉක්මනින්ම වයසට යනවා. මේ බෙල්ලෙන් මේ කොටසත් හරිම ඉක්මනින් වයසට යනවා. ඒකට හේතුව තමයි අර බොඩි ක්‍රීම් එක අවශ්‍යතාවය හුඟක් අය තේරුම් ගන්න නැති නිසා තමයි ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඒක නිසා ෆුල් බොඩි එකටම අනිවාර්යයෙන්ම මූණට වගේම සත්කාර කරන්න මේ තමයි හොඳම නිෂ්පාදනය. කාලාන්තරයක් ඔයගොල්ලන්ගේ හැමේ තියෙන වේලි ස්වභාවය නැති කරලා හරිම ලස්සනට ස්කින් එක පවත්වාගෙන තරුණ පෙනුමට ඉන්න පුළුවන් හොඳ ලෝෂන් එකක් තමයි Golden Touch වල මේ අපි ඔබට ලබා දෙන බොඩි ගෝල් නිෂ්පාදන තුල තියෙන ස්කින් කෙයාර් බොඩි ලෝෂන්. ඔබ රැකියාවට යන කෙනෙක් නම් ඔබ අත සෝදන වාරයක් පාසා ඔබට පුළුවන් නම් මේ පුංචි කන්ටේනර් එකකට ලෝෂන් චුට්ටක් අරගෙන යන්න කියලා නිතරම අත්වල ගා ගන්න පුළුවන් නම් ඔබ AC එකේ ඉන්න කෙනෙක් නම් නිතරම වැඩ කරන AC එක යට තියෙන ඔන්න ඔබට පුළුවන් ඔබේ සම හොඳ මොයිස්චර් ගතියකින් තියාගන්න. මම ආසයි මේක ඇප්ලයි කරද්දි කොච්චර මොයිස්චර් ගතියක් තියෙනවද කියලා. මම මේක පෙන්නන්නම් ඔබට සමීපව බලන්න ජීවන ජාතිලක මහත්මිය ඔබට මේ නිෂ්පාදනය ආලේප කරන විදිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි ඔබ ඇඟ සෝදන වෙලාවදී ඔබ නාල පිරිසිදුලා ඉන්න වෙලාවක එහෙමත් නැත්නම් ඔබ අත් සෝදලා ඉන්න වෙලාවක නම් කොහොමද නිවැරදි විදියට බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න කියලා අපි කියනවා. ගොඩක් වෙලාවට අපි මං කියන්නේ වෙලාව නැහැ කියන්නේ නැත්නම් ටීවී බලන වෙලාවේ හැර පුංචි වෙලාවක වෙන් කරගන්න තමුගේ දෑත් දෙපාවත් ලස්සනට තියාගන්න අඩුම තරමින් අපි ඇත්තටම
ලොකු වෙනසක් තියෙනවා පාවිච්චි කරන්න ගත්ත ගමන්ම මේ අපිට ඒ වෙනස තේරෙනවා යන් මේ බලන්නකෝ මේ සුවඳයි. හරිම සුවඳයි. ඒ වගේම ඇත්තටම සති 3ක් වගේ කාලයක් යනකොට මේ වියලි ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා දැන් මම ගත්තොත් මම ගොඩාක් වැඩ කරන කෙනෙක් නේ කෙමිකල්ස් පාවිච්චි කරනවා ෆේෂියල්ස් වලදී ගොඩක් වතුර පාවිච්චි කරන. ඉතින් හැබැයි හැමෝම අහන දෙයක් තමයි මගේ අත් දෙක දැන් මගේ ඒජ් එකත් එක්ක සාමාන්‍ය රැලි වෙලා ගොඩක් ඇත වෙන්න ඕනේ. ඇත්තටම මම පාවිච්චි කරන්නේ මේ බොඩි ක්‍රීම් මේ ලෝෂන් තමයි පාවිච්චි කරන්නේ ගෝල්ඩන් ටච් අපේ නිෂ්පාදන තමයි විතරයි පාවිච්චි කරන්නේ. බලන්න අර බොහොම ඉක්මනින් අර ඩ්‍රයි ගතිය ඉවත් වෙලා හරිම ලස්සන හොඳ ස්කින් එකක් තමුන්ටම පාවිච්චි කරනකොට තේරෙනවා ඈන් මුළු පැය 24 පුරාවටම මේ නැවුම් බව මේ විදිහටම තියෙනවා. මේ තෙතමනේ මේ විදිහටම මුළු පැය 24 පුරාවටම තියෙනවා. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට බොඩි වොෂ් එකක් දාලා ටවල් ඩ්‍රයි කරලා ඒ මොහොතේම කියන්නේ ටවල් ඩ්‍රයි කරලාම තමයි පාවිච්චි කරන්න ඕනේ. බොහොම පුංචි ප්‍රමාණයක් මුළු සිරුර පුරාම ආලේප කරන්න පුළුවන්. ගොඩ කාලයක් මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා අනිවාර්ය විශ්වාසයෙන් යුතුව මම හැමදාමත් කියන්නේ ගෝල්ඩන් ටච් එක එකතු වෙන අනිවාර්යම ප්‍රතිඵල ලැබෙනවා. ගෝල්ඩන් ටච් දැන් වල නිෂ්පාදන පෙළක් තියෙන හොඳ බොඩි ලෝෂන් එකක් පෙරදපලට ඇවිල්ලා තියෙනවා. ඔයගේ සමාන ඔයාට ගැළපෙන නිෂ්පාදනය තෝරගන්න හොඳ මොයිස් එකක් තියෙන නිසා දීර්ඝ කාලීනව ඔබට තෙතමනේ රඳවා ගන්න පුළුවන්කමක් තියෙනවා. රයිට් අපි දැන් යනවා පිරිසිදු කරන්න මූණ පිරිසිදු කරන එක ගැනදී කතා කරද්දී විවිධ රේන්ජ් එකක්ම තියෙනවනේ බලන්නකො සමීපෝ දැන් ඔබට මේ දකින්න හම්බ වෙන්නේ ඩීම් ෆේස් වොෂ් එක තියෙනවා කියුකම්බර් ෆේස් වොෂ් එක තියෙනවා එතනින් එහාට ගිහම මම ආස කරන එකක් තමයි මේ චාකෝල් ෆේස් වොෂ් එක තියෙනවා ඉතින් මේ ඔක්කොම දේවල් ඔයගේ සමානව තමයි තෝරගන්න පුළුවන්කමක් තියෙන්නේ ෆේස් වොෂ් එකේ වැදගත්කම කොහොමද සමහරණ අතට හුවිච්ච සබන් එක තාමත් ගාන ඉන්නවා සබන් පාවිච්චින් අයින් වෙලා ෆේස් වොෂ් එකට යන්න ඕන කාලේ දැන් හරි කියලා අපි කියමු ඔව් අනිවාර්යයෙන් මොකද අපි කියන්නේ හැමදාමත් මේ අපි ෆේස් වොෂ් එකක් ගත්තොත් අර pH බැලන්ස් එක හරියටම ස්කින් එකට ගැලපෙන විදිහට අපි මේ නිෂ්පාදනය කරලා තියෙන. ඉතින් ඒක නිසා කවදාවත් හැම වියලි ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ගොඩාක් හොඳට හැමේ අර තියෙන තරුණකමත් රැකගෙන තමයි පිරිසුදු වෙන්නේ. හුඟක් වෙලාවට වෙන්නේ අපි දන්නවා මේ වෙළඳපොලේ තියෙනවා ඇත්තටම මේ ගොඩාක් සැර කෙමිකල්ස් දාපු ෆේස් වොෂ්. ඒවා පාවිච්චි කරාට පස්සේ ආයෙත් සමහරවිට මූණ ටික වෙලාවක් යනකොට ඉරි ගිහිල්ලා වගේ රිදෙන්න පටන් ගන්නවා. හැම ඒ මොහොතේ ටිකක් ටයිට් වෙලා දැනෙනවා. ඉතින් අපි හිතනවා හොඳ ෆේස් වොෂ් එකක් මූණ හොඳට ටයිට් වෙලා දැනෙනවා. හැබැයි ඒ මූණ ඩ්‍රයි වුණාම තමයි ඒ තත්ත්වයටපත් වෙන්නේ. නමුත් කාලයක් මේක පාවිච්චි කරනකොට හරිම ඉක්මනින් වයසට වඩා වයසට යන්න පුළුවන්. හැම ගොඩාක් වෙලාවට හැමේ තියෙන අර තෙතමන ඉවත් වෙලා හරිම ගොඩාක් එක ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් ගෝල්ඩන් ටච් වල තියෙන මේ ෆේස් වොෂ් වලින් කිසිම කෙනෙකුට ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ෆේස් වොෂ් වර්ග 10ක් තියෙනවා. විටමින් C, ඒ වගේම චාකෝල් ෆේස් වොෂ් එක, ඒ වගේම තමයි කැරට්, ඒ වගේ විටමින් C, ගෝල්ඩ් ෆේස් වොෂ් එක, ස්ට්‍රෝබෙරි, නීම්, මින්ට් මේ වගේ ෆේස් වොෂ් වර්ග 10ක් තියෙනවා. හැමට ගැලපෙන විදිහටම තෝරගන්න පුළුවන්. මේ සමහරලාට කෙනෙක්ට බය හිතෙන්න පුළුවන්. වැරදිලවත් මේ 10ක් තියෙනකොට අපි තෝරගන්න එක හරියන්නේ නැත්නම් අපේ හැමට හානියක් වෙන්න කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. මේ නිෂ්පාදන ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ෆේස් වොෂ් එක මේ වැරදීමක් වුණා මේ වැරදිලා මේක පාවිච්චි කරලා එහෙම කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොනවා හරි ගැටලුවක් ඔයගලන්ට තියෙනවා නම් ෆේස් වොෂ් එකක් තෝරගන්නකොට අපේ මේ දුරකථන අංක වලට කතා කරන්න අනිවාර්යයෙන්ම අපි ඔබට උදව් කරන්නම් කොහොමද තෝරගන්න ඕනේ කියලා. මම නම් ඇත්තටම මේ ෆේස් වොෂ් එකින් එක මම හැම එකක්ම මම පාවිච්චි කරනවා. අදටත් මට හිතෙන දේ මම කැමති ෆේස් වොෂ් කීපයක් පහක් විතර මම කැමති ඒවා තියෙනවා. ඒ වර්ග පහ තමයි මම මාරුවේ මාරුවට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා හැමදාම එකම සුවඳ පාවිච්චි කරනකොට අපිට එපා වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ වර්ග 10ක් දීලා තියෙනවා. ඔයගලන්ට කැමති ෆේස් වොෂ් එක මාරුවේ මාරුවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් හොඳින් පිරිසිදු වෙනවා. හැම ගොඩාක් හොඳින් හැමේ තියෙන තෙතමනේ ආරක්ෂා වෙලා තමයි හැම පිරිසිදු වෙන්නේ. මගේ අතේ තියෙන්නේ ටොමැටෝ and charcoal. මේක හරි වෙනස්. මොකද දැන් සාමාන්‍යයෙන් අපි මේ කම්බිනේෂන් එක දකිනවා හඩුයි වෙළඳපොළට ගිහුවාමත් මේ නිෂ්පාදන නැහැ. ටොමැටෝ එකත් එක්ක charcoal යන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඔව් මොකද අපි දන්න හුඟක් වෙලාවට මේ පිරිමි පාර්ශවය ගොඩක් වෙලාවට අවුවට යනවා. ගොඩක් වෙලාවට බයික් වල යනවා. ඉතින් එහෙම වෙනකොට හරිම ඉක්මනින් මුහුණේ තැන් තැන් ඒගොල්ලන්ගේ අඳුරු පහයටපත් වෙන්න පුළුවන්. ඉතින් ටොමැටෝ and charcoal කියලා කියන්නේ ඇත්තටම හොඳ බ්ලීචින් එකක්. ඒ කියන්නේ natural bleaching එකක්. ඉතින් ඒ අයට දිනපතාම ටොමැටෝ and charcoal එකෙන් ෆේස් වොෂ් එකේ මූණ හොදනකොට ගොඩාක් හොඳට මූණ පිරිසිදු වෙනවා වගේම අර දවස ගානේ කළු වෙලා තියෙන තත්ත්වය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. ඒක අර එක දිගටම පවත්වාගෙන යන්නේ නැහැ. කියන්නේ කළු වෙලා තියෙන තත්ත්වය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. හුඟක් වෙලාවට වෙන්නේ S2 වටේ කට වටේ වගේ එක එක තැන් කළු වෙන්න බලන විට එහෙම අයට එහෙම වෙන්නේ නැහැ. මොකද අර හෙල්මට් එකට වැහිලා තියෙන කොටස විතරයි සමහරවිට පැහැදිලිව මේ හොඳට තියෙන්නේ. අර අවුවට නිරාවරණය වෙන කොටස හුඟක් වෙලාවට
පැහැපත් බවින් අඩුයි. ඉතින් ඒ අයට ටොමැටෝ ඇන් චාකෝල් කියලා කියන්නේ ඉතාමත්ම හොඳ නැචරල් බ්ලීචින් එකක්. ඔන්න බලන්නකෝ දැන් බයික් පදින අයට ටොමැටෝ ඇන් චාකෝල් එකෙන් හොඳ පිරිසිදු කිරීමක් ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් අපේ ලෝෂන් එකකට යන්න මේ ප්‍රදේශයේ නේද මේ ඇඟිලි පොර කොච්චර කළු වෙනවද මේ අවුවට බයික් එක අල්ලගත්තාම නේද ඒක නිසා මම ඔයාට කියන්නේ ඔයාගේ තෙතමනේ ගෙදර ඇවිල්ලා ඔයාත් වොෂ් එකක් දැම්මට පස්සේ ඔයාත් ෆ්‍රෙෂ් වෙන්නකෝ ලෝෂන් එකක් පාවිච්චි කරන්න දෙන්න කැමැත්තෙන් හරි ලස්සනට මේක කළොත් හරි ඉක්මනින් ඔයාගේ ස්කින් එක යථාර්ථයටපත් කරගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි වයසට යන්න කලින් වයසට යන එක බලක්ව ගන්න හොඳ තෙතමනයක් ඔයාගේ සමට දෙන්න එහෙමනොත් ඔයාගේ ලස්සන ඔයාගේ කඩවසම් බව හැමදාකම ඔයාට තියාගන්න පුළුවන් එහෙමනම් අපිට ලැබුණු කාලය අවසන් වෙනවා ජීවන ජාතක මහත්මිය අවුරුදු 29ක් මේ ඉන්ඩස්ට්‍රි එක තුල එකතු කරගත්ත දේ අත්හදා බලපු දේ දැන් ගෝල්ඩන් ටච් විදිහට ඔයාට මුණ ගැහෙනවා ඉතින් මතක් කරනවා එයාගේ සලෝන් එකට එන පාරිභෝගික විශ්වාසය දිනාගත්ත නිෂ්පාදනය තමයි ගෝල්ඩන් ටච් අවුරුදු 23ක් වෙළඳපොළ තුල අඛණ්ඩව රැඳෙන සහ තරග කරන්න පුළුවන් නිෂ්පාදනයක් ගෝල්ඩන් ටච් කියලා කියනවා ඔබ සෝදී මාත් එක්ක තුනට අයිබෝන්